හරි අපි කෙලින්ම කතාවට බහිමු. අද මේ පැහැදිලි කිරීමෙන් අපි සූදානම් වෙන්නේ හරිම අපූරු එවැගේම ගොඩක් දෙනෙක් නොදන්න ප්‍රාදේශීය භාෂාවක සැඟවුන් රහස් ටිකක් මතු කරලා ගන්නයි. ලෝකයේ තියෙන අතිවිශාල භාෂාවන් අතරින් මේ වගේ ප්‍රාදේශීය භාෂාවක් ඇතුලේ කොයිතරම් ගැඹුරු වාග්විද්‍යාත්මක සැලැස්මක් තියනවද කියලා හිතනකොටත් ඇත්තටම පුදුම හිතෙනවා. ඉතින් කිසිම සංකීර්ණත්වයක් නැතුව ඊට සරලව මේ භාෂාවේ ගැඹුරටම අද අපි කිමිදිලා බලමු. ඇත්තටම මේක හරිම රසවත් කතාවක්. මේ භාෂාවට ලැබිලා තියෙන හරිම ආදරණීය සංස්කෘතික අන්වර්ථ නාමය තමයි චීකා චීකී කියන්නේ. එහෙම කියන ප්‍රධානම හේතුව තමයි මේ භාෂාව කතා කරන අය වෙයි හෝ පවතී කියන අදහස දෙන චෙයි කියන ක්‍රියාපදය ඊටා බහුලව පාවිච්චි කරන එක. ජන කොටාශයක් ඕන් නිතරම භාවිතා කරන එකම එක ක්‍රියාපදයක් කරහා මුළුමනින්ම හඳුන්වනවා කියන එක සංස්කෘතික වශයෙන් කොයිතරම් අපූර්වද නේද? අපි මේ සම්පූර්ණ ගවේෂණයට අවශ්‍ය මූලික පදනම වැටෙන්නේ මෛථිලි සමානාන්තර ව්‍යාකරණ කියන අපූර්ව මූලාශ්‍ර ග්‍රන්ථය හරහායි. ඒ හරහා ප්‍රාදේශීය භාෂාවල ව්‍යාකරණ රීති සහ වාග්විද්‍යාත්මක රහස් ගැන ඊටම ගැඹුරු අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉතින් මේක හුදෙක් පොතක් විතරක්ම නෙවෙයි මේ භාෂාවේ ආත්මය හඳුනා ගන්න වගේම ඒ සංස්කෘතික උරුමය කියවන්න අපිට ලැබෙන අගනා යතුරක්. අපේ ඉදිරි ගමනේ සිටියම මේ විදිහටයි පෙළගැස්වෙන්නේ. භාෂාව හඳුනා ගැනීම, ශබ්ද සහ විශේෂතා, වචන ගොඩනගෙන ආකාරය, නාමපද සහ කාරක, සර්වනාම සහ අවසාන වශයෙන් භාෂාවේ හදවත බඳු වූ ක්‍රියාපද ගැන අපි කතා කරනවා. පළමුවන කොටස තීටි අංගික භාෂාව හඳුනා ගැනීම. භූගෝලීය පසුබිම සහ මූලයන් ගැන අපි මුලින්ම කතා කරමු. සාමාන්‍යයෙන් ව්‍යාකරණ කිව්වම අපිට මතක් වෙන්නේ කටපාඩම් කරන්න තියෙන නීරස නීති රීති ටිකක්නේ. හැබැයි මේ මූලාශ්‍රයේ ඊට වඩා ගොඩක් වෙනස් විදිහකටයි ඒක දකින්නේ. ඒ තමයි භාෂාවක පැවැත්ම පාලනය කරන මූලික ව්‍යවස්ථාව. යම් ජාතියකට රටකට ව්‍යවස්ථාවක් කොතරම් වැදගත්ද භාෂාවකටත් ඒ වගේම ජීවමාන ව්‍යවස්ථාවක් තියනා කියන කාරණය ඇත්තටම අපේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ වගේම මේ භාෂාව දේශසීමා හරහා කොයිතරම් දුරට පැතිරලා තියෙනවද කියලා බැලුවොත් පුදුම හිතෙනවා. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භාගල්පූර් මුංගේර් වගේ ප්‍රදේශවල ඉඳලා ජාර්ඛණ්ඩ් ප්‍රාන්තයේ දෙවන රාජ්‍ය භාෂාව විදිහටත් බටහිර බෙන්ගාලයේ මල්ඩා ප්‍රදේශයේත් ඒ විතරක් නෙවෙයි අසල්වැසි නේපාලයේත් මේ භාෂාව කතා කරනවා. තමන්තම ආවේනික වූ මේ භාෂා ව්‍යවස්ථාව ඔවුන් ජාත්‍යන්තර දේශසීමා පවා පහු කරගෙන කොයිතරම් දුරට අරගෙන ගිහින් තියෙනවද කියන එක ඇත්තටම විස්මිතයි. මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේ භාෂාවේ පරිණාමය. ජෝර්ජ් ග්‍රියර්සන් වගේ මුල්කාලීන වාග්විද්‍යාඥයින් පවා මේක හුදෙක් ප්‍රාදේශීය උපභාෂාවක් කියලා හිතුවත් මේකට ඊටමත් පොහොසත් වගේම ස්වාධීන පරිණාමීය ගමන් මගක් තියෙනවා. ඉන්දු ආර්ය භාෂා පවුලෙන් ආරම්භ වෙලා මාගධී ප්‍රාකෘත හරහා ගමන් කරලා බිහාරි උපපවුලටත් එතනින් අද අපි මේ දකින සුවිශේෂී තේටි අංගික දක්වාත් එය විකාශනය වෙලා තියෙනවා. මේක ඊටමත් අභිමානවත් ඉතිහාසයක්. දෙවන කොටස ශබ්ද සහ විශේෂතා. අක්ෂර පෙරළිය. දැන් අපි මේ භාෂාවට ආමේනික සංගීතමය ස්වභාවයක් එකතු කරන අපූර්ව ශබ්ද විද්‍යාත්මක රීති ගැන බලමු. මේ භාෂාවේ කතා කරනකොට අහන්න ලැබෙන හරිම රසවත් ශබ්ද පෙරළියක් තියෙනවා. මේක හරිම ක්‍රමානුකූලයි. න, ර සහ ල කියන ශබ්ද අතර නිරන්තර මාරුවීමක් අපිට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් නදී කියන වචනේ කතා කරනකොට ලදී බවටත් රහරි කියන එක ලහරි බවටත් අකුරු මාරු වෙලා තමයි ශබ්ද වෙන්නේ. මේ ස්වාභාවික වෙනස නිසා භාෂාවට එකතු වෙන්නේ පුදුමාකාර රිද්මයක් වගේම සැහැල්ලුවක්. තුන්වන කොටස වචන ගොඩනැගීම, මූලයන් සහ පරිවර්තන. අපි ඊළඟට බලමු මේක කොහොමද එදිනෙදා ජීවිතේ කතා කරන වචන බවට පත්වෙන්නේ කියලා. නාමපද හැදෙන විලිය ගත්තොත් මේකේ තියෙනවා හරිම අපූර්ව ගණිතමය ත්‍රිත්තු නීතියක්. නාමපදයක් මූලික මට්ටම් තුනකට බෙදනවා. ඒ තමයි ලඝු හෙවත් කෙටි, ගුරු එනම් දිගු සහ අතිරික්ත. සාමාන්‍ය මූලික වචනයක් ප්‍රත්‍යයන් එකතු වීමෙන් දික් වෙලා වෙනස් වෙන විදිය හරිම අපූරුයි. උදාහරණයක් විදිහට ෆුදන් කියන වචනය ෆුදනා වෙලා ඊට පස්සේ ඒකම ෆුදන්මා බවට පරිවර්තනය වෙනවා. මේ ගණිතමය රටාරෙන් පේන්නේ භාෂාවක ව්‍යුහය කොයිතරම් පිළිවෙලද කියන එකයි. ඒ වගේම සංස්කෘත වචන වෙනස් වෙලා එනවට අමතරව කිසිව සම්භාව්‍ය මූලයක් නැති කෙලින්ව ඒ ප්‍රදේශයේ පසෙන්ම ඉපදෙන වචන මාලාවකුත් මේ භාෂාවට තියෙනවා. මේවට අපි කියන්නේ දේශජ වචන කියලා.
ළමයාට කියන බුඩ්රු කියන වචනය හරි ෆුද්දින් කියන වචනය හරි ගත්තොත් මේවා සංස්කෘත භාෂාවටවත් ණය නැති සම්පූර්ණයෙන්ම ස්වාධීන සාමාන්‍ය මිනිසුන්ගේ හුස්මෙන් නිර්මාණය වුණු නියම දේශීය වචන. හතරවෙනි කොටස නාමපද ලිංග සහකාරක අර්ථය උත්පාදනය කරන යන්ත්‍රණය ගැන අපි දැන් කතා කරමු. වාක්‍යයක වචන තනිතනිව තිබිලා වැඩක් නැහනේ. ඒවා හරියට යන්ත්‍රයකේ රෝද වගේ එකිනෙකට සම්බන්ධ වෙන්න ඕනේ. අන්න ඒකටයි මේ භාෂාව ඇතුලේ තියෙන සංකීර්ණ කාරක පද්ධතිය උදව් වෙන්නේ. කර්තෘ, කර්ම, කරණ සහ සම්ප්‍රදාන කියන විවිධ අවස්ථාවලදී වචනයක අගට එකතු වෙන විශේෂ ප්‍රත්‍යයන් තියෙනවා. කර්මකාරකයේදී කේන් හෝ කේ එකතු වීම, කර්ණකාරකයේදී සෑන් යොදා ගැනීම වගේ දේවල් හරහා ඊටා සූක්ෂමව මේ වාක්‍ය සම්බන්ධතාවය ගොඩනගනවා. පස්වන කොටස සර්වනාම දුර සහ ගෞරවය. මිනිස්සු එකිනෙකාට ආමන්ත්‍රණය කරන විදිහ ගැනයි අපි ඊළඟට බලන්නේ. මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි සර්වනාම කියන්නේ නිකම්ම ඔහු හෝ ඇය කියන එක විතරක් නෙවෙයි. මේ භාෂාවේදී භෞතික දුර සහ සමාජීය ගෞරවය කියන කාරණා මත මේ වචන සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කිට්ටු ඉන්න කෙනෙකුට ඊ හෝ හයි කියලත් ඈතින් ඉන්න කෙනෙකුට ඌ හෝ හව් කියලත් පාවිච්චි කරන වචන හරිම වෙනස්. ඒ වගේම ගෞරවාන්විතව ආමන්ත්‍රණය කිරීමට ඉන්හින් සහ හින්හින් වගේ වෙනමම වචන පද්ධතියක් පාවිච්චි වෙනවා. භාෂාවකින් සමාජ සම්බන්ධතා සිතියම්ගත කරන අපූර්ව ඇත්තටම පුදුම සහගතයි. 6 වන කොටස භාෂාවේ හදවත ක්‍රියාපද. අවසානයේදී අපි මේ වාග් විද්‍යාත්මක ගවේෂණයේ උච්චතම අවස්ථාවට ළඟා වෙනවා. මූලාශ්‍රයේ තේරෙනවා හරිම ලස්සන ඒ වගේම ගැඹුරු අදහසක්. ඒ තමයි ව්‍යාකරණයේ හදවත ක්‍රියාපදයි කියන එක. හදවතක් නැතුව ශරීරයකට ජීවත් වෙන්න බෑ වගේම තමයි ක්‍රියාපදයක් නැතුව භාෂාවේ ව්‍යවස්ථාවට, ඒ කියන්නේ මේ භාෂාවේ හදවතට ගැහෙන්න බෑ. මුළු භාෂාවටම ප්‍රාණය සපයන්නේ මේ ක්‍රියාපද කියන කාරණය අපි හැමෝටම නැවත නැවතත් අවධාරණය වෙනවා. ක්‍රියාපදයක් කතා කරන පුද්ගලයා සහ අස්සන්නා එක්ක තියෙන සම්බන්ධය මත කොයිතරම් ගතිකව වෙනස් වෙනවද කියන එක හරිම රසවත්. උදාහරණයක් විදියට කනවා කියන ක්‍රියාව ගත්තොත් මම කනවා නම් ඒක හැම් කයචයි විදිහටත්, තව කෙනෙක් කනවා නම් තෑන් කයචයිස් විදිහටත්, ඔහොහෝ අය කනවා නම් ඌ කයචයි විදිහටත් අපූර්වට හැඩගැහෙනවා. මේ හැඩගැස්වීමෙන් භාෂාවේ තියෙන සුන්දර ජීවය අපිට මනාව පැහැදිලි වෙනවා. ඉතින් මේ සම්පූර්ණ පැහැදිලි කිරීම අවසානයේදී අපිට හිතන්න ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මේ ලෝකේ වටේටම තවත් කොපමණ ප්‍රාදේශීය භාෂාවන් ඇතුලේ මේ වගේ සංකීර්ණ, ඊටමත් සුන්දර කවුරු හරි ගවේෂණය කරනකම් බලාගෙන ඉන්න අගනා භාෂා ව්‍යවස්ථාවන් සැඟවිලා ඇත්ත. අපිට ඇහෙන්නේ නැති වුණාට ඒ භාෂාවලටත් ඒ අයටම ආවේනික වුණු ලස්සන හදගැස්මක් තියෙනවා. අන්න ඒ ගැන හිතමින්ම අදට අපි මේ ගවේෂණය මෙතනින් නිමා කරමු.